जो है अनकही जो है अनसुनी वो बात क्या है बता मितवा कहे धड़कने तुमसे क्या. Hi, welcome back to my YouTube channel. ඉතින් අද හරිම බිසි දවසක්. මොකද අද තමයි අපේ අලුත් රූම් එකට මූව් වෙන්නේ. අද කියන්නේ අද March 31st හරි 30 හරි මට මතක හැටියට. ඉතින් අපි මේ බඩු ටිකක් දාගෙන යන ගමන් ඉන්නේ. ඔන්න දැන් තමයි අපි ආවේ අලුත් රූම් එකට. හරිම අමාරුයි. මොකද කලින් රූම් එකේ 3rd floor එකේ ඉඳන් බඩු යටට ඇදලා දැන් මේකෙත් 3rd floor එකට බඩු ආයෙ උඩට අරගෙන ආවා. ඉතින් හරිම මහන්සි මට. මොකද මම කාලා හිටියෙත් නැහැ. ගෙදර ඉඳලා ආපු ගමන් තමයි මේ වැඩ ටික කරේ. ඉතින් අපි හිතුවා මේ ටික අස් කරන්න කලින් කාලා ඉන්න ඕනේ කියලා. කොහොමද මේ ටික අස් කරන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. හොඳටම මහන්සි. ඉතින් අපි ගියා අපේ අලුත් රූම් එක තියෙන පැත්තේ කන්න තැන් හොයාගෙන. ඊට පස්සේ කාලේ ඉවර වෙලාව කාගිල්ස් එකට මොකද තව චුට්ටක් බඩගිනියයි කියලා හිතුණා. අනිත් එක හෙට උදේටත් මොන හරි කන්නත් ඕනේ කියලා හිතුණා. ඒ නිසා වගේම මොන හරි බොන්න ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපි ආවා කාගිල්ස් එකට. අලුත් රූම් එකට මූණාට පස්සේ අපිට මෙතන හරියටම සෙටල් වෙන්න ටික කාලයක් යනවා. මොකද රූම් එක අස් කරගෙන වැඩ ටික කරගන්න. තව බඩු වගේක් ගන්න තියෙනවා. ඒ ටික අරගෙන හරියටම රූම් එක හදාගන්න ඕනේ. ඉතින් ඒකට චුටි දවසක් යනවා. එතකන් අපිට හරියටම මුකුත් හදන්න කරන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මේ ටිකේම පුළුවන් විදිහට කඩෙන් කනවා කියලා හිතුවා. කඩෙන් කනවා කියන්නේ ගෙදර මුකුත්ම හදාගන්න නැතුව ඉන්නෝ. ඉතින් සුපුරුදු පරිදි අදත් එක්ක ආසම දේ. ඉතින් මම මේ වීඩියෝ එකට වොයිස් කරන්න ගත දවස් 3-4ම මම වොයිස් කරේ උදේ නැගිට ගමන්. එකයි ඔයාලට මගේ වොයිස් එක හරිය අමුතු විදිහට ඇහෙනවා. ඒ වගේම චුටක් වටේ පිටේ සද්ද ඇහෙනවා වැඩි. මොකද අපේ බිල්ඩින් එකට එහා පැත්තේ බිල්ඩින් එකක් අලුතෙන් හදන නිසා. ඉතින් ඔය විදිහට අපි චුටි බඩු ටිකක් අරගෙන දැන් හදන්නේ ගෙදර යන්න. ඉතින් කොච්චර රූම් එක හදන්න සෙටල් වෙන කල් ගියත් මට නම් ඉන්න අමාරුයි එහෙම රූම් එකේ බඩු හැමතැනම තියාගෙන පිළිවෙලක් වෙන්නේ නැතුව. ඉතින් මම හැම වෙලේම නැගිටලා අස් කරනවා කියලා බැලුවට ඒක අස් කරන්න බෑ මොකොත් මේවා හරියට කබඩ් වලට දාන්න නැතුව. ඉතින් මේ දවස්වල අවුරුදු නිසා අපිට ඒව ගන්න යන විදිහකුත් නැහැ වැඩත් එක්ක. ඉතින් මම බාත් රූම් එකටත් ආවා මොකද කරන්න කියලා බලන්න. එතකොට තමයි මේ ලයිට් එක දැක්කේ. ඉතින් ඊට පස්සේ ඉතින් අපි නිදා ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මට හරියට නිදා ගන්න බෑ මේ රූම් එක මෙහෙම තියාගෙන. මට ඉවසිල්ලක් නෑ මේක හරියට හදලා ඉවර වෙනකන්. ඉතින් ඊට පස්සේ අපි නිදාගත්තා. හලෝ කොහමද? ඉතින් අද උදේම මට නැගිට්ටුණා. මොකද ඊයේ රෑ හරියට නිින්ද ගියේ නැති නිසා. ඒ නිසා මට කලින් බඩගිනි ආවා. ඊට පස්සේ මෙන්න මේව තමයි උදේට කෑවේ. ඉතින් හවස් වෙනකම්ම ෆෝන් එක බොබ ඉඳලා ටවුන් එකට යනවා කියලා හිතුවා. ඊට පස්සේ අපි ඉස්ලාම ගියේ BOC එකට. සල්ලි වගේක් අරගෙන ඊට පස්සේ අපි ආවා ෆැබ් එකට. මොකද මොන හරි බොන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මෙතන ලස්සන බෙන්තෝ කේක් එකක් තිබ්බා. ඒක හරිම කියුට්. ඊට පස්සේ සුපුරුදු අයිස් කෆේ එකක් ගත්තා. මං දන්නවා ඔබ ආයෙනුන බව මියාමයි මං සොයනවා පේන හැම හිනයි. ඉතින් ඊට පස්සේ අපි පික්මේ එකක් දාගෙන ආයෙත් ආවා. මගේ අයිබ්‍රෝ ෂේප් කරගන්න නෙවෙයි ඇත්තටම ආවේ. එතන සලූන් එකක් තිබ්බලා දැකලා මං හිතුවා අයිබ්‍රෝ ෂේප් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ හේතුවක් නැතුව මම අයිබ්‍රෝ ෂේප් කරන්න කැමති නැහැ.
ඉතින් තිබ්බ නිසා ෂේප් කරා. ඊට පස්සේ දැන් තිබ්බා ලස්සන ෂොප් එකක්. ලස්සනයි කියන්නේ ඒක ඉස්සරහින් දාලා තිබ්බ ඩමි වල තිබ්බ ඇඳුම් මාර්ම ලස්සනයි. ඉතින් ඒ ටික බලලා ෆිට ඔන් කරන්න ඕනේ කියලා හිතුණා. එතනින් ඉතින් කලින් try කරලා නැති ඇඳුම් ටිකක් අරගෙන කැමරාත් එක්ක ෆිට ඔන් කරලා බැලුවා. ඉතින් හලෝ මේ ඉන්නේ මම. ඉතින් පළවෙනි එක මේක. මම එකේ කලර් එකට ආස වුණා. ඒත් හිතුවට වැඩිය ඒක මට ෆිට ඔන් එක එච්චර සෙට් උනේ නැහැ. ඉතින් කලර් එක ලස්සන නිසා මම මේ ෆ්‍රොක් එක අරගෙන ගියේ. ඒක හරි ඊට පස්සේ මේ තියෙන දෙවැනියට ෆිට ඔන් කරපු එක. ඒකත් අනේ මට තේරෙන්නේ නැහැ හොඳයිද නැද්ද කියලා. ඒක ඔන්න ওই විදිහට තමයි ෆිට ඔන් එක තිබුණේ. ඉතින් ඇත්තට මම තව එකක් try කරා. ඒක නම් මට ලස්සනයි කියලා හිතුණා. ඉතින් මම ඒක වීඩියෝ කරේ නැහැ. මොකද ඒක මට ගන්න ඕනේ කියලා හිතුණ නිසා. ඉතින් ඒත් ඒකේ size එක චුට්ටක් ලොකුයි. මොකද තිබ්බේ XXL ද කොහෙද. ඉතින් අපිට කිව්වා යාලා ඊළඟ සතියේ අලුත් ස්ටොක් එකක් එනවා කියලා. යාලා අපිට කෝල් එකක් දෙන්නම් කියලා. ඉතින් මේ ටික ඔක්කොම අනිත් පැත්ත හරවන එක තමයි මට එපා කරපු වැඩේ. මේක එච්චර ලොකු ෂොප් එකක් නෙවෙයි නිසා යාලා මේවා අයත් හරි ගසන් නැහැ මම හිතන්නේ. ඉතින් මමම ඇඳපුව මමම ආය හැඟුස් වලට දාලා දුන්නා. දැන් ඉතින් මේ ආයෙත් අපේ හැඩි වෙච්ච රූම් එකට යන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එකට වොයිස් කරද්දි පුදුම කරදරයක් තමයි මට තියෙන්නේ. එක සද්ද ඇහෙනවා. දැන් මම ගොඩාක් පාරක් try කරලා හදුනාතු වීඩියෝ එකට වොයිස් කරන්නේත් හරිම අමාරුයි. දැන් බොඩි මට ආවා. ඊට පස්සේ මගේ eyebrow shape කරද්දි චුට්ටක් රිදුන නිසා අපේ බොඩි මේ අංකල්ගෙන් ice cube වගේක් කියලා ගත්තා. මොකද ෆිච් එක තියෙන යට. ඉතින් දැන් මේ ඇවිල්ලා වොෂ් දාලා ආය බඩගිනි කියලා හිතුණා. මොකද අපි රැට කෑවේ නැහනේ. ඉතින් දැන් මේ ආය යන ගමන් ඉන්නේ රැට කෑම ගන්න. ඉතින් කෑම ගන්න කලින් අපි හිතුවා කාගෙල්ස් එකට ගිහිල්ලා හෙට උදේට කන්න මොනවා හරි ගත්තොත් හොඳයි කියලා. ඉතින් මමනේ හෙට උදේට කන්න ඉන්නේ. ඉතින් ඒ නිසා මොකද මගේ රූම්මේට් හෙට වැඩ. ඉතින් මම උදේට කන්න මෙන්න මේ වගේ විකාර කෑම ටිකක් තමයි ඇත්තටම ගත්තේ. කොහොම හරි ඒ ටිකත් අරගෙන රැට කන්න ගත්තා මෙන්න මේ වගේ මොනවාද කෑම ටිකක්. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක යටට පේන විදිහ. මේ පේනවද? ඉතින් ඔය විදිහට තමයි මම අලුත් රූම් එකට මූව් වෙන වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. මං ගිහින් හැමෝම පරිස්සමෙන් ඉන්න. Thanks for watching. Bye. Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's faking now.